ලංකාවේ කලා ක්ෂේත්‍රය ඇතුලේ නිතරම කතාබහට ලක්වෙන සමාජ මාධ්‍ය උඩු යටිකුරු කරන චරිත කීපයක්ම ඉන්නවා. හැබැයි ඒ හැමෝටම වඩා සුවිශේෂී Tamanගේ ඍජු අදහස් නිසාම නිතරම ට්‍රෙන්ඩින් වෙන ඒ වගේම රසිකයන් වැළඳගත්තු අපූරු තරුවක් තමයි ඇය. ඇය වෙන කවුරුත් නෙවෙයි අභිෂේකා විමලවීර. සමහරු ඇයට ආදරය කරද්දී තවත් සමහරු ඇයව දරුණු විදියට විවේචනය කරනවා. හැබැයි මේ හැම දෙයකටම මැදින් අභිෂේකා ඇගේ ගමන නතර නොකර ඉදිරියට කරගෙන යන්නේ කොහොමද? අද අපි කතා කරන්න යන්නේ අභිෂේකාගේ ජීවිතයේ හැමෝම නොදන්න ඒ වගේම මෑතකදී සමාජ මාධ්‍ය කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් ගැනයි. ප්‍රවීණ සංගීතවේදී සුනිල් විමලවීරයන්ගේ දියණිය විදියට කලාවට සම්බන්ධ වුණත් අභිෂේකා Tamanගේම අනන්‍යතාවක් හදාගන්න සමත් වුණා. ස්වර වගේ අපූරු ගීත හරහා රසික හදවත් දිනාගත්තු ඇය දක්ෂ ලේඛිකාවක් වගේම මනෝවිද්‍යා උපදේශකවරියක්. ඇය ලියපු පොත්පත්වලට වගේම ඇය පවත්වන රතු රෝස සජීවී ප්‍රසංගවලට තියෙන්නේ පුදුමාකාර ඉල්ලුමක්. හැබැයි මේ හැම දෙයකටම වඩා ලංකාවේ මිනිස්සු අභිෂේකා ගැන කතා වෙන්නේ ඇයි? ඒ ඇය සමාජ මාධ්‍ය හරහා පළ කරන ඍජු නිර්භීත සහ කිසිම කෙනෙකුට බය නැති අදහස් නිසායි. ලංකාවේ සංස්කෘතිය ගැහැණියක් මුහුණ දෙන ප්‍රශ්න සහ ආදරය ගැන ඇය කරන ප්‍රකාශ නිතරම සමාජයේ ලොකු විවාද ඇති කරනවා. අභිෂේක කියන්නේ Facebook, TikTok සහ YouTube එකේ නිතරම මෙමේ පිටුවල ප්‍රධාන මාතෘකාවක්. විශේෂයෙන්ම ඇය පිරිමින් ගැන, විවාහය ගැන සහ කාන්තාවන්ගේ නිදහස ගැන කතා කරද්දී ලංකාවේ පිරිමි පාර්ශවයෙන් වගේම සමහර කාන්තාවන්ගෙනුත් ඇයට එල්ල වෙන්නේ ලේසි පහසු ප්‍රහාර නෙවෙයි. සමහරු කියනවා ඇය කරන්නේ මවාපෑමක් කියලා. තවත් සමහරු කියනවා ඇය ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් කියනවා කියලා. මෑතකදී ඇය සහභාගී වුණු සම්මුඛ සාකච්ඡාවලදී කියපු සමහර කතා සෑහෙන්න වෛරල් වුණා. ගෑණියෙක්ට තනියම ජීවත් වෙන්න පුළුවන්. ආදරය කියන්නේ වහල්කමක් නෙවෙයි වගේ ඇය කියපු අදහස් වලට සමාජ මාධ්‍ය හරහා දරුණු කමෙන්ට් සහ අපහාසාත්මක ට්‍රෝල් වීඩියෝ හැදුනා. හැබැයි මේ හැම දෙයකටම අභිෂේක දුන්න උත්තරය මොකක්ද? ඇය කියන්නේ මට බනින අයට මම වෛර කරන්නේ නැහැ. මිනිස්සු මට බනින්නේ මගේ වැරැද්දක් නිසා නෙවෙයි. ඔවුන්ගේ හදවත් ඇතුලේ තියෙන අසහනය සහ පීඩනය නිසායි කියලා. මේ සංසුන් ඒ වගේම පරිණත පිළිතුර නිසාම ඇයට බැනපු අය පවා පුදුමයටපත් වුණා. ඕනෑම ප්‍රසිද්ධ චරිතයක පෞද්ගලික ජීවිතය ගැන හොයන්න ගොසිප් පිටු සහ රසිකයින් හරිම ආසයි. අභිෂේකගේ පළමු විවාහය බිඳී යාම සහ ඇය තනිවම තම දියණිය හදා වඩා ගැනීම ගැනත් සමාජයේ විවිධ කතා හැදුණා. ලංකාවේ සමාජයේ දික්කසා දුණු කාන්තාවක් දිහා බලන්නේ හරිම වෙනස් ඇහැකින්. හැබැයි අභිෂේකා ඒ හැම සාම්ප්‍රදායික මතයක්ම කඩලා බිඳලා දැම්මා. ඇය කිසිම වෙලාවක Tamanගේ දික්කසාදය ගැන අඬ අඬා පසුතැවුනේ නැහැ. ඒ වෙනුවට ඇය සිංගල් මදර් කෙනෙක් විදිහට Tamanගේ දුවට උපරිම ආදරය සහ රැකවරණය දෙමින් Tamanගේ ව්‍යාපාර සහ කලා කටයුතු සාර්ථකව කරගෙන ගියා. ඇය හැම විටම කියන්නේ වැරදි සබඳතාවයක හිර වෙලා අපායක ජීවත් වෙනවට වඩා ගෞරවාන්විතව වෙන්වීම දහසකින් සම්පත්තියක් වෙනවා කියලයි. ඇගේ මේ ධෛර්යවන්තකම නිසාම අද වෙද්දී ලංකාවේ ජීවිතේ කඩා වැටුණු දහස් ගණනක් කාන්තාවන්ට අභිෂේක කියන්නේ ලොකු ශක්තියක් සහ ආදර්ශයක්. මේ දවස්වල අභිෂේක ගැන අලුත්ම පුවතක් සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා. ඒ තමයි ඇය කලා ක්ෂේත්‍රයෙන් සමුගන්නා බවට වෙන ආරංචියයි. ඇය තම Facebook පිටුවෙහි ඒ ගැන සඳහන් කරලා වීඩියෝ එකක් දාලා තිබුණා. මම සංගීත කටයුතු වලින් తాවකාලිකව සමුගන්නවා. එකම හේතුව තමයි මගේ අම්මා. පෞද්ගලික ජීවිතේ හරිම අසීරු කාලයක් මම ගෙවමින් ඉන්නේ. අම්මා වෙනුවෙන් සංගීත ජීවිතේ වැඩ කටයුතු මාස 30කට නවත්තන්න වෙනවා. අප්‍රේල් මාසේ වුණ සිද්ධියක් නිසා මට ගොඩක් දේවල් වලින් ඈත් වෙන්න සිද්ධ වුණා. ඒකට ලොකුම හේතුව මගේ අම්මා. මම ඒ ගන්න තීරණෙත් එක්ක අම්මා සුවපත් වෙමින් ඉන්නවා. මට මේ වෙලාවේ සංගීත ජීවිතයට වඩා අම්මාගේ ජීවිතේ ගොඩක් වැදගත්. තාත්තා වෙනුවෙන් මං හිස් පුටුවක් තියනවා. වෙනදට අම්මා අනිත් පැත්තේ වාඩි වෙලා ඉන්නවා. හැබැයි පසුගිය කොන්සර්ට්ස් වල අම්මට එන්න බැරි වුණා. මම කොහොම හරි අම්මව නැගිට්ටවනවා. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. ඒ ඇයගේ වීඩියෝවෙහි සංක්ෂිප්ත අදහසයි. ඉතින් අපිත් ඇයගේ මවට ඉක්මන් සුවය ලැබෙන්න කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා.